අයිබෝන් යාළුවනේ මගේ ආදරණීය යාළුවෝ සියලු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ අරන් ආව වීඩියෝ එක බලන්න. මේ අරන් ආව වීඩියෝ වලට කියන්න හදන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් නාරම්මල කුලියාපිටිය පාරේ බිහල් පොළ තියෙන අනර්ගිඩමක් ගැන තමයි. නිදහස් නිස්කලංක ආරක්ෂිත සාමකාමී වටපිටාවක් සහිත ජීවත් වීමට සුදුසු ප්‍රදේශයක් කියලා මට ඔයාලට මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. ගේට්ටුවක් සහිත ආරක්ෂිත වැටකින් වටවුණු මෙම අනර්ග ඉඩම පර්චස් 89කින් පමණ සමන්විත වෙලා තියෙනවා. තවද නිර්වුල් ඔප්පු සහ සියලුම නීතිමය ලේඛන ඉඩම සතුව පවතිනවා කියලත් ඔයාලට මතක් කිරීමක් කරනවා. මෙම අනර්ග ඉඩමට විදුලිය පහසුකම් සපයා ඇති අතර බීමට සුදුසු තත්ත්වයේ ජලයේ පවතින ලිඳකින්ද සමන්විත වෙලා තියෙනවා. තවද අඹ, කොස්, පොල් ආදී භෝගයන්ගෙන්ද මෙම ඉඩම සම්පූර්ණ වෙලා තියෙනවා. එපමණක්ද නොවේ ජල ගැලීම්, ගම් වතුර ආදී ස්වභාවික විපත් වලින් හානි නොවන අනර්ග ඉඩමක් කියලත් මට ඔයාලට මේ ඉඩම හඳුන්වා දෙන්න පුළුවන්. ඉඩමට පිවිසීමට පුළුල් මාර්ග පෙවිසයක් ඇති අතර සියලුම ගමන කටයුතුද ඉතාමත් පහසුවෙන්ම කර ගැනීමට හැකියාවක් පවතිනවා. නිස්කලංක පරිසරයක ජීවත් වීමට සුදුසු මෙම අනර්ග ඉඩමේ සිට කුලියාපිටිය කුරුණෑගල බස් පාරට මීටර් 500ක්ද, නාරම්මලට කිලෝමීටර් 7ක්ද, කුලියාපිටියට කිලෝමීටර් 13ක්ද, කුරුණෑගලට කිලෝමීටර් 29ක් සහ නාකලගම අධිවේගී පිවිසුමට කිලෝමීටර් 12ක් වශයෙන් දුර සීමාවකින් සමන්විත වෙලා තියෙනවා. ප්‍රසිද්ධ ජාතික හා ජාත්‍යන්තර පාසල්, සාප්පු සංකීර්ණ සුපිරිවෙළඳ සැල්, බැංකු සහ රෝහල් පහසුකම් ඇතුළු සියලු නාගරික සේවාවන් සඳහා දීතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවක්ද මේ අනර්ග ඉඩම ඉදලා පවතිනවා. පර්චස් 89කින් පමණ සමන්විත මෙම අනර්ග ඉඩම ලක්ෂ 50ක් වැනි මුදලකට අලෙවි කිරීමට බලාපොරොත්තු සිටින අතර මිල ගණන් සාකච්ඡා කරලා වෙනස් කරගන්න පුළුවන් කියලාත් දැනුම් දීමක් කරනවා. එහෙමනම් ඔයා මේ අනර්ග ඉඩම මිලදී ගන්නවා නම් ඔයාට මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වෙන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය සියලුම විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් යාළුවනේ මේ අනර්ග ඉඩම මිලදීගෙන ඔයාගේ හිතේ ඇති සිහින නිවැරදි කරන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වීඩියෝ එකත් එක්ක එකතුලා හිටපු ඔයාලට බෙහෙවින් ස්තුතිවන්ත වන ගමන් ආයෙත් මේ නිම වීඩියෝ එකක් අරගෙන ඔයාලට එනකන් අදට නවතිනවා. ගිහින් එන්නම්. සියලු දෙනාට ජයෙන් ජයම වේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා.